ස්මෝකින් ඇන්ඩ් ඩ්‍රග්ස් වලට වඩා භයානක ඇඩික්ෂන් එකක් කියන්නද? ඒ තමයි doom scrolling. 2025 එහෙම නැත්නම් මේ ඩිජිටල් ඉයරා එකේ පොඩි ළමයි පටන් වයසක අය වෙනකම් කරන දෙයක් තමයි මේ doom scrolling කියලා කියන්නේ. ඉස්සර hobbies කියලා ඇත්තම hobbies වගේක් තිබ්බා. දැන් කට්ටිය reels බලන එකම hobby එකක් විදිහට කරගෙන ඉන්නවා. මොනවා හරි දෙයක් deeply focus කරලා ඒක achieve කරාට පස්සේ release වෙන happy hormone එකක් වෙන dopamine මේ reel එකක් බලලා 30 to 60 seconds අතර විටින් විට release වෙලා ඒකත් එක්ක adrenaline cortisol වගේ stress hormone release වෙලා අපේ dopamine baseline level එක පහළට ගියාට පස්සේ අපිට කිසි දෙයකට attention එකක් දෙන්න බෑ. හරි focus එකකින් කරන්න බෑ. ඊට පස්සේ කට්ටිය stress වෙනවා. stress එකෙන් පස්සේ depression වෙනවා. මේ condition එක brain rot වගේම severe depression වලට lead වෙලා ගොඩක් කට්ටිය suicide කරගෙනත් තියෙනවා. මේ හැම දෙයකටම හේතුව මෙන්න මේ social media addiction. එහෙම නැත්නම් doom scrolling. So මේකෙන් බේරෙන්නේ කොහොමද? මොන වගේ steps ද follow කරන්න ඕන කියලා ඔයාලට in detail video එකක් ඕන නම් comment section එකේ අනිවාර්යයෙන්ම brain rot කියලා comment එකක් දාන්න. ඒ කිව්වොත් මේ topic එක minute එකකින් පොඩි reel එකක් දාලා explain කරන්න පුළුවන් topic එකක් නෙමෙයි. ඒකට ලොකු time එකක් ඕනි. So කැමති කට්ටිය අනිවාර්යයෙන්ම brain rot කියලා comment එකක් දාන්න. මෙන්න මේ වගේ තවත් interesting video එකක්. tada bye see you.